ඔය දෙවෙනි ගානේ කරන්න ඕනේ දේ ගැන පොඩි අදහසක් දැන් තියෙනවා. කියලා තියෙන්නේ මේ මෙහෙම දෙයක් බලන්න. දෙවෙනි ගානේ කියන්නේ 3යි 1යට 3 බෙදීම 2යි 1යට 6න් 1යට 4 කියන්නේ තියෙන්නේ. දැන් මේක තමයි ගාන. මේ ගාන කොට දාගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට දැන් මෙතන මුලින්ම අපි බලන්න ඕනේ 1 බෙගු දරි. මම ලියන්නම් මම මෙතන වා වා බෙගු දරි. එතකොට මේක තමයි වැඩිම ප්‍රමුඛත්වයේ තියෙන වරහන් ඊට කියන තැනට ඕන අපිට බලය කියන එක ගන්නත් පුළුවන්. කෝ ගතත් එකයි ලොකු වෙනසක් නෑ. එතකොට අපි හදන්නේ මොකද්ද? හදන්නේ 3.2 අභ්‍යාසය. අභ්‍යාසයේ දෙවෙනි ගාන. දෙවෙනි මේක ඇවිල්ලා grade 9. හරි. දැන් වන් බෙගුදරි කතාව හරි. දැන් මේ කොට දාගද්දී ඉස්සල්ලාම වෙනුවට ಗುಣ කිරීම දාන්න ඕනේ. මේවා දැන් එතකොට ඔය බෙදීම ಗುಣ කිරීම නම් සුළු කිරීම වල තමයි අනුපිළිවෙලක් තියෙන්නේ. එතකොට දැන් අපිට මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා විෂම භාගයක් කරගන්නවත් විෂම භාගයක් තියෙනවා මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නවත් බාධාවක් නැහැ. ඒක අපිට තනියම කරන්න පුළුවන්. මොන ගණිත කර්ම තිබ්බත් තේරෙනව නේද කියන දේ. දැන් කියන්නේ මේ මෙහෙම දෙයක් මම ඔය කියන්නේ. හරි. මෙතන මේ බෙදීමේ ලකුණ තිබ්බා මෙතන ලකුණ තිබ්බා කියලා ඔයාලට මෙතන මේ සංඛ්‍යා ටික මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගන්නවත් විෂම භාගය තිබ්බොත් මිශ්‍ර සංඛ්‍යා කරගන්නවත් බාධාවක් නැහැ ඒක. දැන් ඉස්සර පළවෙනි වැඩේ කරමු එහෙනම්. ඔන්න හදාගමු. හරි. යට හරේ 3යි 3 වරක් 3 9 9 1 10යි. අන්න එකපාර දානවා බෙදීම යට 6 හැමමයි දෙවරක් 6 12යි 12යි 13යි. මුන් වෙනුවට ಗುಣ කිරීමත් මම මෙතනදිම දාන්න යට 4යි. ඊටසේ බෙදීමක් කියන්නේ උඩයට මාරු කරලා ಗುಣ කිරීමක් වෙනවා. ඒකට අපි පස්සා තියෙන සංඛ්‍යාව තමයි උඩයට මාරු කරන්නේ. බලන්න පිටිපස්ස සංඛ්‍යාව තමයි උඩයට මාරු කරන්නේ. ඒ කියන්නේ මෙයාගේ තමයි උඩයට මාරු වෙන්න ඕනේ. නේද? ඔව්. ඒ කියන්නේ 10 බෙදීම 3 ಗುಣ කිරීම 6යට 13 ගුණ කිරීම 1යට 4. දැන් කැපෙනවා කපන්න එපා. 3ෙන් කැපෙනවා. 2යි 2කින් කැපෙනවා 2යි මේ දෙකට කැපෙනවා 5යි. දිමුත් වේගය වැඩි නෑ නේද? දැන් ගත්ත උඩ 5 වාරයක් එක තියෙයි. යට තියෙයි 13 වාරයක් මුකුත් නෑ. ඒ කියන්නේ 5 වාරයක 5යි 5 බෙදීම 13. මේ උත්තරේ මෙහෙම තියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද ලවයේ පොඩි හරය ලොකුයි. එතකොට මෙන්න මේක තමයි දෙවෙනි ගානට උත්තරේ. හරිද? සරේ ගාන හැදුවනේ ක්ලාස් එකේ. හරිද? හැබැයි හදන පිළිවෙල ආය ඔව් ඔළුවට සර්. ආව නේද? ආය ඔළුවට ආවනේ හදන විදිය. ඔව් සර්. එහෙනම් මට දැන් ඕකේ හදලා දෙන්න රෝම ඉලක්කම් 3 හදන්න ඇති මං හිතන්නේ 4 5 6 කියන ගණන්. ගොඩක් ළමයි වරද්ද ගන්නවා මේ පොතේ තියෙන ගාන නෙමෙයි පිටපත් කාලේ ලියාගන්නේ. වෙන ගාන ලියා ගන්නවා. අන්න ඒකයි වරද්දන්නේ ඔයගොල්ලෝ. මොකද මේ භාග කියන්නේ භාග පාඩමේ 10 වන්දේදී ලකුණු 10ක් ගානක් එනවා ඈ. ඔලෙලි බයි. දැන් ලකුණු 10ක් කියන්නේ සෙල්ලන්නේ. ඕලෙල් බැරි නා. ඕලෙල් වෙරනේ. භාග වෙන්නේදී ඕලෙල් බෑ. ඕලෙල් වෙනම් භාග වේගවත් මේත් හරි. කොහොමත් එකයි. හරි. මේකේ තියෙන මෙහෙම ගානක් 3යි 1යට 3යි බෙදීම 2යි මෙන්න මෙහෙම යට 4. එහෙනම් දැන් වරහන ඇතුලේ තියෙන ඒවා විෂම භාග දාගමු 3යි 9යි 10යි එකම ගාන වගේ තමයි තියෙනවා හිතන්නේ.
බෙදීම මෙතන ගත්තොත් එහෙම 12යි 13 යට 6 වෙනකොට ගුණ කිරීම දාලා 1 යට 7. දැන් මෙතන අපිට ගාන ඕන විදිහට හදන්න පුළුවන්ද බැරිද? බෑ. මොකද වරහන මුලින් කරන්න ඕනේ. වරහන මුලින් කරනවා කියන්නේ වරහන ඇතුලේ තියෙන ගණිත කර්මය කරනවා කියන්නේ වරහන ඇතුලේ මේ 6න් 13 කියන්නේ 13න් 6 කරගන්න ඕනේ. ගුණ කිරීමක් දාලා. ගුණ කිරීම 1ට 7ක්. එතන සුළු වෙනවා මෙතෙන්ද 2යි. ආයි කැපෙන්නේ නැහැ. 20යට 13 ගුණ කිරීම 1ට 7. 4 වාර 5යි. 5 බෙදීම 13යි. මේ උත්තරේ මෙහෙම තියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද ලවයේ පොඩි හරය ලොකුයි. අවුලක් නැහැ මේ උත්තර තියන්න පුළුවන්. දාගන්න උත්තරේ ආවද? මම ඉස්සරහම හදන්න 6 වෙනි ගාන හදන්නම්කෝ. 6 දේශිය. 6යි. එක බෙදීම 3යි. වැඩි කිරීම 3යට 5 ධන 3යට 4 ධන 1යට 2. මේකේ පොඩ්ඩක් මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතන මේ තියෙන එකේ ඉලක්කම ටිකක් පොඩ්ඩක් පල්ලට වෙන්න ලියන්න. ඒ කියන්නේ මේ 2 3 කියන ඉලක්කම් දෙක අතරමැදට වගේ තමයි එකේ ඉලක්කම ලියවෙන්න ඕනේ. තේරුණාද? නැත්නම් දැන් මම ඔය ලියලා තියෙන 12 වගේ නෙවෙයිනේ 12 බෙදීම 3 වගේ. තේරුණාද? ෂූට්ටක් පල්ලෙහෙන් ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ ඉලක්කම් දෙකටම අහු වෙන්න වගේ. ඒකට දන්න එක මිශ්‍ර භාගයක් කියලා. මම ලිව්වට වැරදි නෑ. මම ඉතින් නිකන් හැදුවා. හරි. එතන නිකන් පොඩ්ඩක් අවුල් වෙලා වගේ හින්දා හදන්න. මෙතන තියෙන්නේ එකතු කිරීම නේද? ඔව්. මෙතන තියෙන එකතු කිරීම. හරි. දැන් හදුවොත් පළවෙනි වරහනේ යට 3 තියෙද්දි තුන් වරගේ 3 එක 5යි. ගුණ කිරීම 3 යට 5. ධන 3 යට 4. ධන 1 යට 2. 3ට 3යි 5ට 5යි. එතකොට ඒ වරහන ඇතුලේ 1 යට 1 කියලා එනවා. ඒකට එකතු වෙනවා. 1ට 1 කියන්නේ කෙලින්ම එක දැම්මම අවුලක් නැහැ. ඊළඟ වරහනේ පොදු හරය ගමු 4යි. 3යි. ධන 4 දෙකෙන් බෙදවුවොත් 2යි දෙවරක් 1 2යි. දෙමුත් අවුලක් නැහැ නේද මේවා? මම දැන් ඉක්මනට කරා යනවා. පන්ති හැදුවා ගණන් ගොඩක්. 1ට 1 ධන 5යට 4. දැන් මේක පොදු හරයට ගියොත් ආය 1ටයි 4ටයි පොදු හරය ඒකයි. කියන්නේ මේවා සලකලා ගන්න. 4 එකෙන් බෙදවුවොත් 4යි 4 වරක් 1 4යි. 5යි. මේක දැම්මොත් 9යට 4යි. ඒ කියන්නේ 9 4ෙන් බෙදවුවොත් 2යි. ඒ කියන්නේ 8යි. 4ෙන් 1යි. බලමු හරිද කියලා. මේක තමයි අන්තිම උත්තරේ. මොකද විෂම භාගික මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්න ඕනේ. ඒක හරිද කියලා බලන්නත් පුළුවන් මෙන්න මෙහෙම. බලන්න මේ දෙන්න ගුණ කරනවා මේක එකතු කරනවා. බලන්න 4 වරක් 2 8යි 8 වරක් 1යි 9යි. යට 4 හැමෝම තියෙනවා. පස්වෙනි ගාන 3යි 4ෙන් 3යි බෙදීම 2යි 2කින් 1යි ධන 3යි 4ෙන් 1යි මොහොම තියෙනවා. මේක ගත්තාම දැන් මේක ගොඩ දාද්දි පළවෙනියටම ඉස්සරහා තියෙන මිශ්‍ර භාගයේ ගොඩ දැම්මොත් විෂම භාගය කරොත් 4යි 12යි 15යි. බෙදීම ලකුණ එහෙමම තියෙද්දි මේ වරහන එහෙමම තියෙද්දි යට 2යි දෙවරක් 2 4 1යි 5යි. ධන යට 4 එහෙමම තියෙද්දි වරහනක් ඇහුවා
4 3 12යි 12 එකයි 13යි 13යි. හරිනේ. හරි. දැන් මේක ගත්තන් පස්සේ ඉස්සෙල්ලාම වරහන කරන්න ඕනේ. 15 යට 4 බෙදීම වරහන ගත්තාම වරහනේ පොදු හරය 4 ගමු. 2ටයි 4ටයි. ඒ කියන්නේ මේ 8 දෙන්නට පොදු හරය ගන්නවනේ අපි. 2ටයි 4ටයි පොදු හරය 4 ගමු. 4 2කින් බෙදුවොත් 2යි 2 වරක් 5 10යි. 4 4ෙන් බෙදුවොත් 1යි 1 වරක් 13 13යි. ඒවා කියලා දුන්නේ කලින් නේ කරගන්න විදිය. 15 යට 4 බෙදීම 23 යට 4යි. ඒ කියන්නේ 15 යට 4 බෙදීම ගුණ කිරීම වෙලා උඩට මාරු වෙනවා 4 යට 13 නේ 23යි. පරස්පරය ගද්දි 4ට 4 කැපෙනවා 1යි 1යි. 23යි 15යි නම් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ 15 යට 23යි කියලා උත්තරේ එන්නේ. තේරුණාද? උත්තර ආවද? අවුලක් නැද්ද? ආව සර් උත්තරේ. දෙවෙනි ගාන හදලා ඉන්න. 2 බෙදීම 3 ගුණ හත් කිරීම. වෙනි 7 හදනවා. 8 ඊට වඩා ලේසි. හ්ම්. 5 බෙදීම 6 බෙදීම 7 බෙදීම 18. ඔය ටික හරියට දාන්න ඕනේ අංක එක. උන්ගෙනුවට ගුණ කිරීම දා ගන්න. බෙදීම වෙනුවට ගුණ කිරීම දාලා පරස්පරය ගන්න. දැන් ලේසි. 1යි 1යි 2යි 1යි 1යි 3යි. දැන් උඩ තියෙනවා 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 5 ගුණ කිරීම 3. දැන් යට තියෙනවා 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 7. ඊට උඩ එනවා 15ක් ඊට එනවා 14ක්. මේ උත්තරේ මෙහෙම තියන්න බෑ. බෑ. 15 14 මෙතකොට 1යි 14න් ඉතුරු 1යි. මොකද 14ක් එක 14යි 14 එකයි 15 හැදෙන හින්දා. හරි නේද? මේ උත්තරේ ආවද? ඔව් සර් ඔය උත්තරේ. බලන්න. 2යි 3න් 2 ගුණ කිරීම 1යි 4න් 1 අඩු කිරීම 12න් 1 බෙදීම 2යි 3න් 1. මෙහෙමයි තියෙන්නේ ගාන. දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ. අංක එකට මිශ්‍ර භාග විෂම භාග කරගමු. 3යි 6යි 8යි. ගුණ කිරීම මෙතන එනවා 4යි 4යි 5යි. එන 12යි 12න් 1යි. බෙදීම එහෙම තියෙද්දි 3යි 3 7යි. දැන් සුළු කරමු. ඔන්න ගුණ කිරීම වරහනේ පොදු හරය 12යි. වරහනේ පිට බෙදීම වල ගුණ කිරීම දාලා 7න් 3 කරගමු. පරස්පරය අරගෙන. 12 4න් බෙදුවොත් 3යි 3 වරක් 5 15යි. අඩු කිරීම ලකුණ එහෙමමයි. 12 12 බෙදුවොත් 1යි 1 වරක් 1යි. දැන් 8 යට 3 ගුණ කිරීම 15 ගත්තොත් 10. 4 යට 12 දෙන වරහන ඕනෙත් නැහැ. 3 බෙදීම 7. දැන් එනවා 3ට 1යි 3ට 1යි 7ට 1යි 14ට 2යි. ඒ දෙක කැපුණාම මෙතන 6යි. දැන් එන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ 8 යට 6. දැන් ආයෙ දෙකට බෙදුවොත් 4 යට 3. මේ තව සරල කරනවා 1යි 3න් 1යි. හරිනේ 3 රකේ 3යි 3යි 4යි. හරිනේ මේ උත්තරය ආවද? මේ වරහන් මුලින් කරන්න ඕනේ. අර එක එක ලකුණට තියෙන අපිට මුලින්ම කරන්න ඕනේ ගානක් දුන්නාම මිශ්‍ර සංඛ්‍යා දෙනවා විෂම භාග කරගන්න ඕනේ.
විෂම භාග තියෙන මිස්සංගය කියලා තේරුම්න්නේ. ඊට පස්සේ තියෙනවා නම් ගුණ කිරීමක් දාගන්න ඕනේ. බෙදීමක් තියානම් උඩයට කරකන්න පුළුවන් නම් උඩයට කරකලා පරස්පරය අරගෙන ගුණ කිරීමක් කරගන්න ඕනේ. මොකක් හරි ගණන් තියෙනවා පොදු හරය අරගෙන සුළු කරගන්න දේ තියෙනවා එඩිට් කරගන්න ඕනේ. ආන්ගේ පියවර වල ටික පිළිවෙලට කරන්න. ඊට පස්සේ තමයි ඉතුරු ස්ටෙප්. බෝඩ් මාස් ඔයා මතක තියාගන්න ඕනේ. හරි. බලන්න දෙවෙනි ගාන කියව ගන්න පුළුවන්. පුද්ගලයෙකු තම ආදායම. ඒ කියන්නේ දැන් මනුස්සයා මොනවා හරි රස්සාවක් කරනවා ඇති. එයාගේ ආදායමෙන් නේද? තම ආදායමෙන් හතරෙන් එකක් ආහාර සඳහා. ඒ කියන්නේ මොකක් හරි ආදායමක් ගන්නවා. ඒකෙන් හතරෙන් එකක් ගන්නවලු ආහාර වලට. කියන්නේ කෑම බීම වලට හතරෙන් එකක් යනවලු එයාට. ඊට පස්සේ දෙකෙන් එකක් ව්‍යාපාර සඳහා. ඒ කියන්නේ මුළු ආදායම දෙකට බෙදලා කොටස් හයක් ගත්තොත් එහෙනම් ව්‍යාපාරයට යනවා. හරිනේ. ඉතින් ව්‍යාපාරය කරගන්න මනුස්සයා කන්න බොන්න මොන කරන්නත් කලින් නේද? නැත්තම් කන්න බොන්නත් නැති වෙනවා. ඊට පස්සේ මේ කියන්නේ ව්‍යාපාර සඳහා අනෙක් කොටස ඉතිරි කිරීම සඳහා. ඒ කියන්නේ හතරෙන් එකුත් වේදම් කරලා දෙකෙන් එකුත් වේදම් කරලා පස්සේ මුළු කොටසෙන් ඉතුරු වෙන ගානක් තියෙනවා. අන්න ඒ ගාන ගන්නවලු බැංකුවේ දාන්න ඉතිරි ගාන ගන්නවලු. ඉතිරි කරන කොටස මුළු ආදායම් කොමන භාගයක්ද කියලා අහනවා. හරි. අපි දැන් එක එක දත්ත ටික ලියාගමු. දෙවෙනි ගාන 64ක් ආහාර. හරිද? ඒ කියන්නේ මුළු ආදායම තව භාගයක් ව්‍යාපාර. ඉතිරිය ඉතුරු කරනවා. ඉතිරිය යනවා ඉතුරු. ඉතුරු සම්බල් ඩබල් එස් එකක්වත් දානවා. හරි. දැන් අපි ඉස්සල්ලාම හොයාගමු මේක කියන්නේ මෙහෙම කතාවනේ. දැන් හතර එකක් කියන්නේ මෙන්න මෙහෙම මේක නම් මුළු ආදායම කොටස් හතරකට බෙදලා එකක් කරගන්නවා ආහාර. හරිද? ඊට පස්සේ මුළු ආදායම කොටස් දෙකකට බෙදලා එකක් ගන්නවා ව්‍යාපාර. එතකොට මම මේ දෙක එක උඩ තිබ්බොත් මොකද වෙන්නේ? මේ දෙක එක උඩ තිබ්බම මෙහෙම ගන්නනේ වෙන්නේ. බලන්න මේ රූප දෙක එක උඩ තියලා යා කරගත්තොත් මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම රූපයක භාගයක් පාට වෙලා තව මේ කැලලා මෙතෙන් දාම මේවා මේ මෙච්චරක් ඉතුරු වෙයි. ඒකයට හතරක් ඉතුරු වෙයි. ඒක තමයි බැංකුවේ දාන්නේ. හරිද? කොහොම කිව්වට බෑනේ උත්තරේ හදලා පෙන්නන්න එපා. දැන් යමු හදලා පෙන්නන්න. මේක පැත්තක තිබ්බදෙන් දැන් අපි හොයාගමු ආහාර හා වෙළඳාමට වියදම්. ආහාර හා වෙළඳාමට නැත්නම් ව්‍යාපාරයට. ආහාර වලට එකයට 4යි ව්‍යාපාරයට භාගයයි. ඒ කියන්නේ මේ දෙක පොදු හරය 4 කියලා ගත්තොත් 1යි මෙතන 4 දෙකෙන් බෙදවුවොත් 2යි දෙවරක් 1 2යි. 3ට 4ක් එනවා. ඒතර මුළු ආදායම අපි දන්නේ නැහැ. මුළු ආදායම අපි ගන්නවා 1යි කියලා. සමානයි 1යි. මේ 1යි කියන්නේ අපි ඒක දැන් භාගයක් විදිහට හිතනවා. භාගයක් විදිහට හිතාවම 1 කියන එක භාගයක් විදිහට හිතන්නේ මෙහෙමයි. බලන්න. මෙන්න මෙහෙම හිතන්න. මේ යට තියෙන එකනා ඉන්නේ. මේ යට තියෙන එකනා තියා ගන්නවා හරේ විදිහට භාග. එක හැදෙන්නේ එයාම ලවයේ විදිහටත් හිතුවොත්. මොකද 4 බෙදීම 4 එක හින්දා. තේරුණා නේද? ඒ අපි ඉස්සල්ලාම හිතනවා මුළු එක බෙදලා තියෙන 4න් 3ක් නේද තියෙන්නේ. ඒ කියන්නේ මුළු එක කොටස් 4යි කියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මුළු එකම කියලා කියන්නේ එක කියන්නේ මුළු එකම කියන්නේ මුළු එකම කියන්නේ 4න් 4යි. අන්න ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. මේක බැරිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේකට අමතරව කිව්වේ. ඔක බෑ කියලා ගහන්න වෙන්නේ නැහැ. එම නිසා ඉතුරු වෙනවා මෙන්න මේවා. මුළු ආදායම මෙයාගේ එකයි. හරිද? ඒකෙන් 3න් 4ක්ම ආහාර වලටයි වෙළඳාමටයි වැය කරනවා. එකයි කියන්නේ කීයද? 4 යට 4යි. අඩු කරනවා 3 යට 4යි. ඒ කියන්නේ 1 යට 4යි. එම නිසා ඉතිරි කර ගන්න මුදල 1 යට 4යි. හරි නේද? හරි. ඔවුන් අර මේ භාග කැලක් හදලා මේ මෙතන ගත්ත උත්තරේම ඇවිල්ලා තියෙනවා. තේරුණාද? උත්තරේ ආවද ඔයගොල්ලන්ට? හොඳා ගන්න බැරි වුණා. ඔව් සර්. ආවද?
ඔය විදිහට හැදුවේ. ඔව් ලියාගන්න මොකුත් නැද්ද? ඔය රූප සටහනේ ආශ්‍රයෙන්. ඒ රූප සටහන් දෙක පොඩ්ඩක් දාගන්න. රූප සටහන් මේක කටුවල පැත්තකින් දාගන්න එක. හතරෙන් එකක් පාඩක කරපු තැන ආහාර කියලා ලියන්න, භාගයක් පාඩක කරපු තැන ව්‍යාපාර කියලා ලියන්න. ඒ දෙක එකතු කරලා හතරෙන් තුනක් පාඩක කරලා ඒ දෙකම සඳහා වියදම ආහාර හා ව්‍යාපාර කියලා ගන්න. ඉතුරු වෙච්ච තැන ඉතරෙන් දාලා හතරෙන් එකයි කියලා දාලා ඒක දාන්න ඉතුරු වෙනවා. මොහොම තමයි හදන්නේ. ඔය ඡේද කැලේ ටික එන්න ඕනේ. මුළු ආදායම ආහාර සඳහා ආහාර හා ව්‍යාපාර වියදම අන්නේ හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියනවා කුමුද්දුනි ගමන කෑමේදී මුළුදුරෙන් 8 එකක් පයින්. ඒක ලියාගමු නිකන්. 8 එකක් පයින්. දත්ත පැත්තකින් ලියා ගන්න. ඒ වගේ වගේක් ලකුණු කපන්නේ නැහැ. පයින්ද 3න් 2ක් දුම්රිය. දුම්රිය. ඒතර මේ කියන්නේ මුළු ගමනම කොටස් තුනකට බෙදලා දෙකක් ගත්තොත් කෝච්චියේ හැදෙන මුළු ගමනම කොටස් අරකට බෙදලා එකක් ගත්තොත් පයින්. දුම්රියද ඉතිරි දුර ප්‍රමාණය වශයෙන්. ඉතිරිය යනවා බසය. ඒතර මේ ගණන් ලියා ගන්න කියන්නේ ඇයි මේ ආයි ඡේද කියලා බලන්න ඕනේ නැති. අහනවා අංක 1. පයින් හා දුම්රියෙන් ගමන් කර දුර ප්‍රමාණය මුළුදුරෙන් භාගයක් විදිහට අහන්න ඕනේ. මුළුදුරෙන් භාගයක් විදිහට පයින් හා දුම්රියෙන් ගිය දුර අහන්න ඒ දෙක එකතු කරන්න ඕනේ. කියන්නේ 1ට 8 දාන 2ට 3 පොදු හරය මේ දෙන්නටම පොදුයි 24. මේ දෙන්න ගුණ කරලා ගන්න පුළුවන්. 24 8 මෙතව 3යි 1 වරක් 3 3යි. 24 3 මෙතවුවොත් 8යි 8 වරක් 2 16. 19ට 24. මේක මෙහෙම තියන්න පුළුවන්. අවුලක් නැහැ. ඕම ඉලක්කම් දෙක. බස් රථයෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළුදුරෙන් භාගයක් ලෙස දක්වන්නා. මුළු ගමන කීයද? මුළු ගමන 1යි. ඒ කියන්නේ කීයද? මුළු දුර ප්‍රමාණය. ඒක නිකම්ම නිකන් මුළු දුර ප්‍රමාණය. අපි දන්නේ නැත්නම් මේ භාග පාඩම 1යි කියලා දාන්න. මුළු දුර ප්‍රමාණය 1යි. ඒ කියන්නේ කීයද? ඒ කියන්නේ මේ මෙතන විදිහට මං කියන්නේ ඒක යටින් ලියා ගන්න ඕනේ හරිය විදිහට 24යි 1 වෙන්න නම් උඩත් 24 වෙන්න ඕනේ. මොකද 24 24න් බෙදුනමනේ. 1 වෙන්නේ හරිය හාලා අපි සමාන මුළු දුර ප්‍රමාණය ගත්තා. නේද? ඊට පස්සේ මට ඕනේ බසයෙන් ගිය ප්‍රමාණය. බසයෙන් කියනවා මුළු දුර එකෙන් අඩු ගන්න ඕනේ. දැන් ඉහළ තියෙන 24න් 19. ඒත් එක කියන්නේ 24 යට 24 දින 19යට 24 ඒ කියන්නේ 24න් 19 ගියොත් 5යි 24 මේක තව සුළු වෙන්නේ කොහොමද කියලා. 24න් 5ම ගිහිලා තියෙන්නේ මුළු ගමනේ බස් එකේ. 4 වෙනි එක. බලන්න කියනවා පියෙකු තම පුතාට ඉඩමෙන් දෙකෙන් එකක්ද. ඒ කියන්නේ ඉඩමක් තියෙනවා එකෙන් භාගයක් පුතාට. ඔය දා ගන්න ඕනේ පැත්තකින්. දියණියට ඉඩමෙන් 3 එකක්ද. 3 එකක් දියණිය. දියණියට පොඩ්ඩක් අඩුවෙන් දෙන්නේ. මේ භාගයක මං කියලා තියෙනවා මේ හරය ලොකු වෙන්න වටිනාකම පොඩි. ඒ කියන්නේ 2කට වඩා 3 ලොකුයි. ඒ කියන්නේ 3 හරයේ තියෙන තැන වටිනාකම අඩුයි. මොකද හරය ලොකු වෙන්න භාගයේ වටිනාකම අඩු වෙනවා. දුන්නේ මොකද? එකක් අරගෙන කොටස් දෙකකට කැපුවාම වෙන ප්‍රමාණයට එකක් කරන කොටස් තුනට කැපුවාම වෙන ප්‍රමාණය චූටිනේ. අන්න ඒක. පුතා තම කොටසෙන් පහෙන් එකක් දියණි. දියණිය තම කොටසෙන් පහෙන් දෙකක්ද? පුතා තමන්ගේ කොටසෙන් පහෙන් එකක්. දියණිය තමන්ගේ කොටසෙන් පහෙන් දෙකක්. මොනවද දාගන්න පොඩ්ඩක්. පහෙන් දාලා පුණ්‍ය ආයතනය කියන්නේ පන්සලකට වගේ එකට දෙනවා. පුණ්‍ය ආයතනය ලද මුළු ඉඩමෙන් හරි අඩක ගොඩනැගිලා කිලි කරනවාදී. පුණ්‍ය ආයතනය. දැන් ආයතනය ගැන ලියාගමු එහා පැත්තේ. ආයතනය මොකද කරන්නේ? භාගයකින් ගොඩනැගි.
ආයතනයෙන් භාගයකි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කර. ගොඩනැගිල්ල ඉදි කරන්නේ ඉදි කරන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොහොමද භාගයද? ඒ කියන්නේ මෙහෙමයි දෙයක් කියන්නේ. ලොකු ඉඩමක් තිබ්බලු. ඒ ඉඩම් භාගයට බෙදලා පුතාට දුන්නා. 3 එකට බෙදලා දියණියට දුන්නා. පුතා එයා ගත්ත ඉඩම ආය කොටස් 5කට බෙදලා ඒකෙන් එකකුයි. දියණිය එයා ගත්ත කොටස මේ 3 එක. ඒක ආය කොටස් 5කට බෙදලා ඒකෙන් දෙකකුයි අරගෙන දෙනවා පුඤ්ඤායතනෙ. පුඤ්ඤායතනෙ එයාට හම්බෙච්ච ඉඩම අරගෙන භාගයකට බෙදලා ගොඩනැගිල්ල හදනවා. අහනවා ගොඩනැගිල්ල හැදුවේ මුළු ඉඩමෙන් කොච්චර කොටසකද කියලා. තේරුණා නේද ප්‍රශ්නේ? පැහැදිලි ඔව් නෑ නේද? හරි. ඉස්සල්ලාම අපි හොයමු එක එකනායින් පුඤ්ඤායතන ලැබෙන කොටස. පුතාගෙන් ලැබෙන කොටස. මේවා හිතලා ලියන්න ඕනේ වා. පුතාට භාගයක් හම්බුණා. ඒ භාගෙන් පහෙන් එකක්. හරිද? ඒ භාගෙන් සමානලද කොටසෙන් අන්නේ සිංහල ලියා ගන්න ඕනේ. නැතුව බෑ. භාගයයි ගුණ කිරීම 1ට 5යි. ඒ කියන්නේ එක්වරක 1යි යට 10යි. හරි. පුතාගෙන් ලැබෙනවා 10න් එකක්. ඊට දියණියගෙන් දුවගෙන් ලැබෙන කොටස ඒ වාක්‍යෙට එහෙම වෙනවා. දියණියට ලැබෙන 1ට 3ක්. ඒකෙන් 5න් 2ක්. දියණිය තමාලද කොටසෙන් කියන්නේ එහෙනවනේ. එකෙන් 5න් 2ක්. එහෙනම් තමන් දියණිය මුලින්ම කොටස් 3කට බෙදලා එකක් ගත්තා. ඒ ගත්ත එක ආයෙ කොටස් 5කට බෙදලා දෙකක් දෙනවා. ඉංගියෙන් දන්න ගුණ කිරීම දාන්න. දෙකයට 15. එහෙනම් ආයතනයේ ලැබෙන කොටස. ආයතනයේ ලැබෙන කොටස එනවා. ආයතනයේ දැන් පුතාගෙන් 10න් එකක් හම්බ වෙනවා. දුවගෙන් 15න් දෙකක් හම්බ වෙනවා. මේ දෙන්නගෙන් පොදු හරය. මේ දෙන්නට පොදු හරයක් ගන්නවා 30. 30 10 බෙදුවොත් 3යි. 1 කරත් 3 3යි. 30 15 බෙදුවොත් 2යි. දෙවරක් 2 4යි. ඒ කියන්නේ 7යට 30 හම්බෙන්නේ ආයතනයේ. ආයතනයේ ගත්ත ඉඩමෙන් භාගයන්නේ ගොඩනැගිල්ල හදන්න ගොඩනැගිල්ල. ගොඩනැගිල්ල. අයත් කොටස. ගොඩනැගිල්ලට අයත් කොටස වෙනවා. ඒ ගත්ත කොටසෙන් භාගයෙන් අයත් කොටසෙන් භාගයෙන් හිතට කියලා එනවා. 7යට 30 ගුණ කිරීම 1යට 2. දැන් කැපෙන්නේ නැහැ. 1 7යි. 30 වරක් 2 60යි.